හෙලෝ ළමයි. ඔන්න මේ යන්නේ අපි දුවගෙන අද ඉස්කෝලෙන් ස්කිපින් පයින්න. අපි පාක් එකකට එක්කන් ගියා ස්කිපින් පයින්න පුරුදු කරන්න. ඒක ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකක්ද මොකක්ද එකකට තමයි මේක අපිට පුරුදු කරන්නේ. දැන් මේ අපි පන දාගෙන දුවනවා පාක් එකට යන්න. ස්කිපින් පයින්න පුරුදු වෙන්න. අවට සිරි නරඹන යන්න උනේ නෑ ළමයි. පේනවනේ දුවගෙන තමයි ගියේ. මොකද සෙන්සෙ හෙන වේගෙන් යනවා. එයා යන වේගෙට අපිට දුවගෙන තමයි යන්න උනේ. මෙන්න මේ පාක් එකට තමයි අපි වද එක්කගෙන ආවේ ස්කිපින් පයින්න පුරුදු වෙන්න. මේක ළමයි කණ්ඩායමක් එක්ක තමා කරන්න තියෙන්නේ. මම නම් ඇත්තටම කිව්වොත් පොඩ්ඩක්වත් ආස නැති වැඩක්. මේ අපේ පිරිමි ළමයි කට්ටියක් ස්කිපින් පයින්න විදිහ තමයි තියෙන්නේ. එයාලා නම් හොඳට පැන්නා. ඇත්තටම කියනවා නම් මම මේ වගේ වැඩවලට පොඩ්ඩක්වත්ම කැමති නැහැ. ඔය පළවෙනි පාර හින්දා තමයි චුට්ටක් පැටළුනේ. ගණන් ගන්න එපා. ඊට පස්සේ එයාලා හොඳට පැන්නා. ඇත්තටම කිව්වොත් මම ඇරෙන්න පන්තියේ හැමෝම වගේ හොඳට ස්කිපින් පැන්නා. මං මේ වැඩවලට පොඩ්ඩක්වත් ආස කෙනෙක් නෙමෙයි ළමයි. මොකක් කරන්නද ඉතින්? ආස නැහැ කියලා බෑනේ. කරන්නම වෙනවනේ. මං ඉතින් එයාලා ස්කිපින් පයින්නක ඔන්චිල්ලාවක චුට්ටක් පැද්දි හිටියා. එහෙම තමයි. ඊට පස්සේ ඉතින් සෙන්සෙ මාව අඬ ගහලම ගත්තා. ස්කිපින් පයින්න ඉන්න කියලා. මාත් ඉතින් ගියා. පැටලි තුන් පාරක් විතර පැන්නා. ඔන්න ඔහොම තමයි උනේ. මං ඉතින් දැන් ඔන්චිල්ලාවක් පදින ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා සෝන්සන්. මෙයා බෙතනම ගර්ල් කෙනෙක්. ඔය ඉතින් අපි දෙනගේ කෝලන් ටිකක් මේ ඉන්නේ බෙතනම ගර්ල්ස්ලා ටිකක්. තීසන්, සෝන්සන්, චීසන්. ඔය කට්ටිය තමයි ඉතින් ඉන්නේ. එහෙනම් ඊළඟ දවසේ ආයෙත් හම්බෙමු. අතට ගිහින් එන්නම්.